Hi everybody. අද ඔන්න අපි ලයිෆ් බොයි කමර්ෂල් එකක් ෂූට් කරන්න යන ගමන් මායි දුවයි තමයි කමර්ෂල් එකේ ඉන්නේ. අපි බලමු. බීනු දුවට ලස්සන හෙයා ස්ටයිල් එකක් කරා. ඉස්සර අපේ අම්මගෙන් මට පුදුම වදයන්නේ තිබුණේ. මං උදේට පරක් වෙලා නැගිටිනවා එයාට පේන්න බෑ. මොනවාම හරි දෙයක් ලෑස්ති කරනවානේ මට කරන්න. එක්ක මම මිදුල අතු ගන්න ඕනේ. නැත්තම් ගේ අතු ගන්න ඕනේ. මුකුත්ම නැත්තම් පාඩම් කරන්න හරි ඕනේ. තති අන්තිමටවත් මට පරක් වෙලා නැගිටින්න බෑ. හැබැයි පස්සේ තමයි මට තේරුනේ ඒ වදේ හොඳේ. දැන් පාන්දර නැගිටගෙන ෂූටින් යන්න. ඔයාගේ වැඩත් හරියට කරන්න විතරක් නෙමෙයි. ප්‍රොඩියුසර් කෙනෙක් විදියට ලොකු වගකීමක් කරන් වැඩ කරන්නත් මට ශක්තියක් දුන්නේ එදා මම වදයක් කියලා හිතපු අපේ අම්මගේ හොඳ පුරුද්ද. ඉතින් ඒක දාම මාවත් උදෙන්ම හැරවන්නේ. පස්සේ කාලෙක හොඳක් බව තේරුණු අම්මලගේ වදයක් ගැන කතාවක් මේක බලන ඔයාලටත් ඇති. මේ වගේ වීඩියෝ එකකින් ඔයාට ශක්තියක් වුණු අම්මගේ කතාව අපේ ශක්තියක් වුණු වදයක් හැෂ්ටැග් එකත් එක්ක ලෝකෙටම කියන්න. ඒ අම්මලාට මේ මවුරුන්ගේ දිනේ ලයිෆ් බොයි ෂැම්පු වෙතින් තෑගි වවුචරයක්.